ඇමරිකාවේ පැත්තේ අපේ ඡායාරූපවලට වටිනාකමක් හිමි වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි මේ ඔබට කියන්නට හදන්නේ. ඇමරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය වාර්ෂිකව සංවිධානය කරන සුන්දර ශ්‍රී ලංකා Beauty of ශ්‍රී ලංකා ඡායාරූප ප්‍රදර්ශනය පස්වෙනි වතාවටත් දැන් පවත්වන සියලු කටයුතු සූදානම් කරලා තියෙන අපේ ඡායාරූප ශිල්පීන් ඒ සම්බන්ධයෙන් තමන්ගේ ඡායාරූප ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මෙහිදී ඡායාරූප ශිල්පීන්ට කදිම අවස්ථාවක් හිමි වෙනවා. තමන් ලබා දෙන ඡායාරූපයට වටිනාකමක් හිමි කරගන්නට ඒක ජාත්‍යන්තර මට්ටමේ ඇගීමකට ලක් කරන්නට මේක ශ්‍රී ලාංකීය ඡායාරූපීන්ට ඡායාරූප ශිල්පීන්ට හිමි වෙන සුවිශේෂී අවස්ථාවක් විදියට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මේ ලොස් ඇන්ජලිස් හොලිවුඩ් පුරවරයේදී මේ ප්‍රදර්ශනය පවත්වන ඒ වගේම නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී වගේම වොෂින්ටන් තානාපති කාර්යාලයේදීත් මේ ප්‍රදර්ශනය පවත්වන්නට නියමිතව තියෙනවා. අපිට පුළුවන් ඒ පිළිබඳව සටහනකට යමු වන්නට. Beauty of ශ්‍රී ලංකා ඡායාරූප ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 5 වෙනි වතාවටයි. මෙම ප්‍රදර්ශනය ලොස් ඇන්ජලිස් නගරයේ හොලිවුඩ් වලත් නිව්යෝර්ක් නගරයේ ඒ වගේම වොෂින්ටන් DC නගරයේ යන සුවිශේෂී නගර තුනක අප්‍රේල් මාසයේ 26 සිට මැයි මාස 3 වෙනිදා දක්වා පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා. මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ඡායාරූප ශිල්පීන් ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ඡායාරූප ශිල්පීන් මීට අමතරව ආරාධිත ඡායාරූප ශිල්පීන් ගණනාවක් මෙම ප්‍රදර්ශනය සඳහා ඡායාරූප ඉදිරිපත් කර තිබෙනවා. මෙම ප්‍රදර්ශනයේ සම්පූර්ණ ඡායාරූප 100ක් අපි ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. සුන්දර ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය, ස්වභාව සෞන්දර්යය, රට වටේම තියෙන මුහුද, ජන ජීවිතය ඇතුළත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සුන්දර රටක් වන්න, ඒ වගේම සංචාරය කිරීමට සුදුසු රටක් වන්න හේතු ගණනාවක් තියෙනවා. ඒ අතරින් සුවිශේෂී හේතුවක් තමයි ගොඩබිම සිටින විශාලම සත්වයා වන අලියතුනුත් මුහුදේ සිටින විශාලම සත්වයා වන නිල්තල් මසත් පැය කීපයක් තුල සංචාරය කර නැරඹීමට හැකියාව තියෙන රටක් ශ්‍රී ලංකාව. ගැමි පරිසරය, කෘෂිකාර්මික වටපිටාව, ජන ජීවිත විවිධ වූ පැතිකඩවල් ගණනාවක් මේ ඡායාරූප ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. Beauty of Sri Lanka 2025 photographic exhibition invites you. මේ ප්‍රදර්ශනය සඳහා අප සමග එකතු වී වැඩ කටයුතු කරන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වොෂින්ටන් DC, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය නිව්යෝර්ක් නුවර, ශ්‍රී ලංකා කන්සල් ජෙනරාල් කාර්යාලය ලොස් ඇන්ජලිස් නුවර, ඒ වගේම ටූරිස්ට් ප්‍රොමෝෂන් බියුරෝ ශ්‍රී ලංකාවේ එම ආයතන හතරම එකතු වී අපේ සංවිධානයත් එක්ක මෙම ප්‍රදර්ශනය සඳහා අනුග්‍රහය ලබා දෙනවා. විශේෂයෙන් මේ ප්‍රදර්ශනය ආරම්භ වන්නේ අප්‍රේල් මාසේ 26 වෙනිදා හොලිවුඩ් නගරයේදී, ඒ වගේම මැයි 3 වෙනිදා වෙනකොට වොෂින්ටන් DC ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතික නිත්‍ය නියෝජිත කාර්යාලයේදී මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අපි ආරාධනා කරනවා මේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා සියලු දෙනාටම සම්බන්ධ වෙන්න ලෙස. To the world. Come, discover, be inspired.